මම අලුතෙන් ටියුටෝරියල් සීරීස් එකක් කරන්න කියලා හිතුවා අපි හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි free bootstrap template එකක් download කරලා ඒක edit කරන්න කොහොමද කියලා දැනගන්න. මොකද අපි සාමාන්‍යයෙන් ඩිසයිනර් කෙනෙක් නෙමෙයි නැත්නම් ඔයා Photoshop Illustrator වගේ ඩිසයිනින් සයිට් එකේ software ගැන දන්නේ නැත්නම් ඩිසයින් කරන එක අවුල් නම් ඔයාලට bootstrap template පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි තියෙන ලේසියම විදිය. එතකොට අපි සාමාන්‍යයෙන් ඩිසයින් කරලා වෙබ්සයිට් එකක් හදනවට වඩා free bootstrap template එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ගොඩාක් අඩු වෙලාවකින් අපේම වෙබ්සයිට් එක හදාගන්න. අපිට ඕන විදියට වෙබ්සයිට් එක හදාගන්න. අපිට ඉස්සරහට යන්න ඕනි කරන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි free bootstrap template. ඔයාලා Google වල search කරා නම් free bootstrap templates කියලා ඔයාලට මේ වගේ වෙබ්සයිට් එනවා. ඒ වෙබ්සයිට් වලින් කැමති template එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේ template edit කරන්න ඔයාලා දැනගන්න ඕනේ bootstrap ගැන. bootstrap ගැන දැනගන්න තියෙන එක තැනක් තමයි getbootstrap.com. bootstrap ලගේ official website එක. ඒකෙන් ඔයාලට bootstrap ගැන දැනගන්න පුළුවන්. නැත්නම් W3 school එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. අපිට තව ඕනි කරනවා text editor එක. මම text editor එක විදිහට පාවිච්චි කරන්නේ Sublime Text. මේ text editor එක free download කරන්න පුළුවන්. මෙතනින් download කරගන්න මම download කරලා තියෙන්නේ. මේ දේවල් තමයි basic requirement ටික. අපි ඊළඟ පාඩමේදී බලමු මේ වගේ free bootstrap template එකක් download කරලා ඒ template එක edit කරන හැටි.